Dana, ah, Dana tu bani, ah, Dana, how the me, how the me, Dana, Dana, Hey, Madhavada Denne, Madhavada Denne, Yennuku Madhavada Denne, Hey, Madhavada Denne. වද දෙන්නේ කවුද කියමුකෝ මේ ඇවිල්ලා ඉන්නේ නෑ දෙයියෝ මම ඔයාලට කිව්වනේ අප්පා මම දන්නේ නෑ දෙයියෝ ඔයාලට මං කිව්වනේ දෙයියෝ මම දන්නේ නෑ කිව්වා නේද එයි මට වද දෙන්න එයි මට වද දෙන්නේ මම කියන්නකො වද දෙන්නේ ආපු අතකට යන්න දෙනවා ඉන්න තැනකට යන්න දෙනවා මේ ආසරණ දරුවා නිදහස් කරලා හරියාකාරව කතා බස් කරලා කවුද මේ එව්වද කොහේ ඉඳලා දාවේ මොකටද දාවේ හරියාකාරව කතා කරන හිර කරන්නේ නිදහස් කරන්න පින් දෙන්නයි මේ හදන්නේ මේක දැවිලා ඉන්නේ මොන විදියට කියමුකෝ මොන ආකාරයකට මොන ඡායාවකින් දාවේ කියලා තේරෙන්නේ නැහැ කියන්න දැන් මගේ සර්වාංගේ දඟලනවා චරයි දැන් මොකද්ද වෙන්න ඕනේද මොකුත් වෙන්න ඕනේ නෑ දෙයියෝ මම මොකුත් වෙන්න ඕනේ යන්නයි ඕනේ යන්නයි ඕනේ මට යන්නයි ඕනේ මට යන්නයි ඕනේ මාව ඉර කරගන්න එපා මට යන්නයි ඕනේ මට යන්නයි ඕනේ යන්න මොනවද ඕනේ යන්න බල මුකුත් ඕනේ නෑ යන්න මොනවද ඕනද මට එපා අඳින්න නැද වස්ත්‍ර ඕනද අම්මෝ එපා බයයි දෙව්වට ඔය වල බයයි මට එපා ඔය පැත්තට යන්නේ මම යන්නේ කොහරි මම යන්නේ කොහෙද කොහෙද යන්නේ යන්න තියාගත් දන්නද යන්න තැනක් නැන්ද මේ මන වගුරක ඉඳලා දාවේ රොඩු පිරිච්ච වලක ඉඳලා දාවේ මට ආපු තැන කියන්නේ නම කියන්න ඕනේ කියලා නම මං කියන්නේ ඔයාලට අයියේ මම ඔයාලට කියන්නේ එහෙනම් කාටද කියන්නේ මම හිර කරන්නේ නැහැ නුඹට පේනවද මම කවුද කියලා කාටද කියන්නේ ඇයි මම ඔයාලට කියන්නේ නම කියන්න ඕනේ මම ඇයි ඔයාලට කියන්නේ මට කියන්න ඕනේ කියන්න බෑ ඔයාලට අයියේ එහෙනම් කාටද අනිත් දරුවට කියන්න පුළුවන්ද මම කාටවත් ආදරේ නැහැ කාටවත් ආදරේ නැහැ මට යන්නයි ඕනේ දැන් එහෙනම් මොකටද ආවේ මෙතෙන්ද මේ දරුවට ඇයි වද දෙන්න ආවේ දන්නේ ඇයි මේ ආනිත් දරුවා උඩ ආදරේ හරි ඔබ කවුද කියපන් දැන් මට යන්න ගන්න නැහැ කියන්න බෑනේ ඔබ මේ වෙන වෙද්දු වගේ තේරුණාද කවුද කියපන් ඔබ ආයේ කාටද මෙතනින් ආදරේ මම ඒකට ආදරේ නැහැ මම ඒකට ආදරේ නැහැ මට මුං එක්කවත් එපා මම මේ ඔබ කවුද කියපන් මම කියන්නේ නැහැ
කියන්න දන්නේ නැති වෙන්න බෑ. මෑණියෝ. මෙච්චර දන්නවනම් ඔව් අය ඔච්චර කියන දෙයක් දමලා නම දන්න නම දෙයක් කියන්න බෑ. දෙන්නේ. හංගන්න බෑ. කියන්න එපා අනිත් කිව්වා. මං ගැටකට හිර කරනවා. එපා එපා මෑණියෝ මං දන්නවා. එනක් කියන්න මං කවුද දන්නවා කියලා? නම කවුද කියලා. ආ නම කියවන්නේ එහෙනම්. කවුද කියලා. මං කවුද? මං කවුද? කියපන්. නැත්නම් මං ගැටකට ගන්න වරමුල. එපා එපා ආ කියපන්. කවුද කියලා කියපන්. දන්නේ මතක් කරපන්. මතක් කරපන්. වහින්දලා දාවේ නම කියපන් නම කියපන්. ඉන්න මතක් කරලා. ආ නම කියපන්. ආ නම කියපන්. හරි නම කියපන්. නම කියපන් මතක් කරලා කියපන් නම කවුද කියලා. ඉන්න මං කුක්කිය දවනේ නූල. මට එපා. නූල ගා. එපා එපා දෙයියෝ. නම කියපන්. මේ අහිංසක දරුවෙක් මේ පේන්නනේ මේ දරුවගේ ජීවිතය කාලකන්ණි කරන්න එපා ඇවිල්ලා. මුදන් මු අයින්සකියා. අහිංසක හින්දා තමයි මේ දරුවා අතරලා යන්න ඕන නම කියන්න බලයක්. නම කියපන්. මු දුක් විඳින ඉඳන් මං ආවේ. ආ දුක් විඳින්නේ මේ දරුවගේ දුකක් නෙමෙයි විඳින්න ඔක්කොම කරගෙන. මු බව ඉන්න මං ආවේ. මට මං ආදරේ තැන්න. හරි ආදරේ කියලා මේ දරුවා මේ මොකද්ද මේ කරන්න වෙන්නේ? මු මගේ පණ මෑණියෝ. නම කියපන්. නම අපේ එව්වා දෙනා. මාවේ මෑණියෝ. කොහෙන්ද එව්වේ? මගේ දෙයියෝ මාව කවුද එව්වා මගේ දෙයියෝ. නම කියපන් කවුද එව්වේ කියලා. එන්න බෑ කියලා කිව්වා මා දෙයියෝ. එන්න බෑ කිව්වා. මා දෙයියා මම පවුින්ද එන්න බෑ කිව්වා. ගලේ වල කරගනි කියලා බන් මිනිස්සු බය වුණා. ඒකයි මාව බන්ධනය කරලා එව්වේ. ඒකයි. හරි නම කියමුකෝ කවුද කියලා. දැන් මෙච්චර කාලයක් කිරිපු තරපෙන්නපන්. කියපන් කොතනද හිටියේ කියලා. මං හිටියා. කොතනද හිටියේ? කොතනද හිටියේ? හරියටම දැන කියන්න. ඕපේ ගාමල. කොහොමද හිටියේ තෙන්ට වෙලා? එතන නම් මං හිටියා මගේ පාඩේ මං පොල්ල ගියා බලන්න මම එතකොට මේ දරුවා වැටුනේ මොන ආකාරයකටද? වැටුනේ මං ගහෙන් පැන්නුවානේ පොල්ල. ගහෙන් පැන්නුවා. ඒ දරුවා පොල් මං කඩන්න අරන් ගිහලා පැන්නුවේ. අරන් ගිහිල්ලා. මං අරන් ගියා කොල්ලා මේ කොල්ලා හේන්නේ කවදාවත්. කොල්ලා හේ කවදාවත් ගියේ නැහැ. කොල්ලාගේ ආසාවක් තිබුණේ නැහැ යන්න. මං අරන් ගියේ මෑණි අරන් ගිහලා පැන්නුවේ මෑණි. අය කාටවත් මුක් කියන්න බෑ මෑණි. එතකොට කොල්ලා ගැන දුක හිතුන්නේ නැද්ද? දුක තමයි ඉතින් මගේ කහනේ මොනවා කරන්නේ. මගේ එකක් කියලාද? ඒක උඹගේ එකා කියන්නේ කවුද? ඔබ කවුද? මං උගේ තාත්තනේ. තාත්තා. අපි කවුද ඇවිල්ලා ඉන්නේ බලනකොට මම මෙතන ඉන්නේ කවුද බලලා එයා බලන්න ඔයා දන්නවා තියෙන කවුද බලලා කියන්නේ මගේ ගිරින් මගේ ගිරින් කොල්ලගේ අම්මා කොල්ලගේ අම්මනේ එයාගේ නම මොකද්ද? කල්ලානේ නවන්න පුළුවන් මේක නවන්න පුළුවන්කෝ. තව ටිකක්. මගේ දෙයියා පුළුවන් නේද? දවස් 3ක් තව ටිකක්. මගේ දවස් 3ක් දෙන්න පුළුවන්. කොතන ටිකක්. මගේ දෙයියා මගේ දෙයියා වැඩ කරලා මම හිර වෙලා හිටියේ මෙතන. මම මෙතන හිර වෙලානේ හිටියේ.